අන්‍යහසයෝ. ඉතින් අද මම අරගෙන ආවේ අලුත් වීඩියෝ එකක්. අපේ ගෙදර විසි කරන්න දාලා තිබුණ පෙට්ටි වගේක් තිබුණා. ඉතින් මට හිතුණා ඒකෙන් අලුත් දෙයක් හදන්න. මුලින්ම මම මේ පෙට්ටියේ අනවශ්‍ය කොටස් ටික ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මම ගත්ත පෙට්ටිය, පළවෙනි පෙට්ටිය. මේ පෙට්ටියේ මේ විදිහට පැනලා තියෙන අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ මම පෑන් ඉරෙන් කඩඉරේ ඇඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ කඩඉර දිගේ මම බ්ලේඩ් එකකින් ඒ අනවශ්‍ය කොටස් ටික කපලා ඉවත් කරගන්නවා. දැන් පේනවද මේ මම මේ කපලා උඩ කෑල්ල කොටස මම කපලා ඉවත් කරගත්තා. දැන් මේ එළියට පැන තියෙන අනිත් කොටස් ටිකත් මම ඒ වගේම කපාගෙන ඉවත් කරා. ඉතින් මේ චූටි කෑල්ලක් වලට පේන විදිහට ඇවිල්ලා තියෙනවා. ඒක මම සෙලෝ ටේප් එකකින් අලව ගන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ සෙලෝ ටේප් එකක් ආධාරයෙන් ඔන්න මම අලව ගත්තා. ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ සෙලෝ ටේප් එකක් ආධාරයෙන් අලව ගන්න. ඉතින් මේ වගේ පෙට්ටි දෙකක් එකට සෙට් කරන්න තමයි මම දැන් හදන්නේ. ඉතින් ඒකට අපිට මෙන්න මේක සයිඩ් එකක් කපලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් කැපුවට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම පෑන් ඉරින් මේ සයිඩ් එක මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ගන්න තියෙන මේ සයිඩ් එක කපලා ඉවත් කරගන්න. මේ තියෙන මම කපලා ඉවත් කරගත්ත මේ සයිඩ් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ වගේ කපලා ඉවත් කරගත්ත සයිඩ් එකේ කොටස මම පෙට්ටි දෙකක් සෙට් කරගන්න පුළුවන් විදිහට මම හදා ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කාඩ්බෝඩ් එකේ මම කැල්ල ඉවත් කරගත්තා. ඉවත් කරගත්තට පස්සේ මම මෙන්න මෙහෙම පෙට්ටි දෙක සෙට් කරගන්න පුළුවන් විදිහට මම මේකට රඳව ගන්නවා. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සෙලෝ ටේප් එකක් ආධාරයෙන් මම මේ පෙට්ටි දෙක සෙට් කරගත්තා. ස්ටේපර් එකකින් ඊට පස්සේ මම මේ පෙට්ටි දෙක සෙට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අනවල් පේනවා ඇති මම දෙපැත්තම අතුල් කරලා ස්ටේපර් කරගත්තා. ඉතින් මේ වගේ මම බොක්ස් දෙකක් හදාගත්තා. ඉතින් මේ තියෙන මම හදාගත්ත බොක්ස් දෙක හදාගත්ත පෙට්ටි දෙක ලස්සන කරගන්න මම කැලෙන්ඩර් කොලයකින් මේ පෙට්ටි දෙක ආවරණය කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ මම කැලෙන්ඩර් කොලයක් භාවිතා කරගන්නවා මේ පෙට්ටි දෙක ලස්සනට අලව ගන්න. මෙන්න මේ වගේ අඳුල් පැත්තට වෙන මම ගම් ගාලා කැලෙන්ඩර් කොලේ අලව ගන්න. ඒ වගේම මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරේ මතක් කරනවා. මේ තියෙන්නේ මම අලවගත්ත කැලෙන්ඩර් කොලේ. මෙහෙම තමයි කැලෙන්ඩර් කොලේ පෙට්ටියට අලවුවම පේන විදිහ. ඉතින් මම මේ වගේ පෙට්ටි දෙකම කැලෙන්ඩර් කොල වලින් අලව ගත්තා. මේ තියෙන හදාගත්ත පෙට්ටි දෙක ඔයාලට පේනවා ඇති. හදාගත්ත පෙට්ටි දෙකෙන් ඉස්සරහට පොඩ්ඩක් ලස්සන කරගන්නවම කලර්ස් දෙකක් යොදා ගන්න හිතුවා පාට කොළ වලින්. ඉතින් මෙන්න මේ වගේ මම පාට කොළ කිහිපයක්කින් මට හිතුණා ඉස්සරහ ලස්සන කරගන්න. ඉතින් මම මේකෙන් පින් කලර් තෝරගත්තා පෙට්ටියට. ඉතින් මේ තියෙන කොලේ උන්ට පේනවා ඇති. ඉතින් මේ කොලේ අරගෙන මම පෙට්ටියට වඩා චුට්ටක් පොඩි වෙන විදිහට මම හිතුවා කපා ගන්න. ඉතින් මෙන්න මෙහෙම පෙට්ටිය තියලා පෙට්ටියට වඩා චුට්ටක් මාක් කරගන්නවා. මෙන්න මේ වගේ පෙට්ටියේ සයිස් එක ප්‍රමාණයට මාක් කරගෙන මේ මාක් කරගත්ත විදිහ උගලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ මම පැන්සලකින් පෙට්ටියේ සයිස් එක මාක් කරගත්තා. ඉතින් පෙට්ටියේ සයිස් එකටම ගන්න නැතුව මෙන්න මේ වගේ පෙට්ටියට වඩා අඩු වෙන විදිහට මට හිතුණා පාගන්න. මේ වගේ පෙට්ටියේ සයිස් එක කපා ගත්තම පෙට්ටියට වඩා ටිකක් අඩු වෙන විදිහට මට හිතුණා කපන්න.
ඉතින් මේ තියෙන කොලේ කපාගත්ත කොලේ පෙට්ටියට වඩා අඩු වෙන්න විදිහට තමයි මම හිතුවේ ගන්න. පෙට්ටියේ සයිස් එකට කපාගත්ත කොලේ මට හිතුණා ඉතුරු වැඩි කොටස මම කපලා ඉවත් කරගන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ වැඩි කොටස කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට මම වැඩි කොටස කපලා ඉවත් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම මගේ මම පෙන්සිල් එකකින් වැඩි කොටස මාක් කරගත්තා. ඉතින් මෙන්න මේ වැඩි කොටස කපලා මම ඉවත් කරගන්නවා. අන්තිම ඉවත් කරගත්ත කොටස මම දැන් පෙට්ටියට තියලා බලනවා ඇතිද කියලා. මෙන්න මේ වගේ පෙට්ටියට වඩා අඩු වෙන තමයි මම කොලේ කැපුවේ. කපාගත්ත කොලේ මෙන්න මෙහෙම පෙට්ටියට තියලා පෙට්ටියට ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් දාගත්තට පස්සේ ගම් ගාලා අලව ගන්න හිතුවා. මෙන්න මෙහෙම ධාරි ගම් ගාලා පෙට්ටියට අලව ගත්තා. මේ තියෙන මම අලව ගත්ත පෙට්ටිය උගන්න පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ මම කහපාට පෙට්ටියට ගම් ගාලා හදාගත්තා. මේ තියෙන මම හදාගත්ත කහපාට පෙට්ටිය උගන්න පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ මම පෙට්ටි දෙක ලස්සන කරගත්තා. මේ තියෙන මම හදාගත්ත පොත් රඳවන දෙකක්. ඉතින් වැඩි වියදමක් යන්න නැති වෙන විදිහට පොතේ යන්නේ වලින් පහසුවෙන්ම ගෙදරදීම හදාගන්න ඔයාලා try කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන ආයෙමත් මම එන්නම්. ආදරේ හැමෝටම අඤ්ඤකෙසයෝ එන ගින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.